කොහොමද ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අදත් වෙනදා වගේම අලුත් වීඩියෝ එකකින් තමයි ඔයගොල්ලෝ හම්බෙන්න ආවේ. ඉතින් thumbnail එකේ කියපු විදිහට ඉස්සෙල්ලාම මම කියන්නම් මොකද්ද වැඩේ කියලා. මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ ඔයාලගේ මොබයිල් ෆෝන් එකේ තියෙන ෆොටෝස් ඉමේජ් ෂෙල් කරලා සාමාන්‍ය ගාණක් හොයාගන්න විදියක් ගැන. මුලින්ම කියන්නම් මේක අද කරන්න පටන් අරගෙන හෙට අනිද්දා නැත්තම් මාසෙකින් දෙකකින් සල්ලි හොයන්න පුළුවන් කියලා අනිවාර්යෙන්ම කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක සාමාන්‍යයෙන් අපි ෆොටෝස් අප්ලෝඩ් කරලා කවදා හරි දවසක සෙල් වෙලා සෙල් වුණොත් එහෙම අපිට එකෙන් ගාණක් හොයාගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් මේක ගොඩක් ඔයාලා අහලා ඇති සකස්ටොක් කියන්නේ මේ ඒ වෙබ්සයිට් එක. සකස්ටොක් කන්ට්‍රිබියුටර් account එකක් ඔයා හදාගන්න ඕන ෆෝන් එකෙන් හරි ලැප්ටොප් එකෙන් හරි PC එකෙන් හරි මොකකින් හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ඒකට ලොග් වෙන්න ෆෝන් එකෙන්. ඊට පස්සේ ඔයාගේ සාමාන්‍යයෙන් ඔයා කොහේ හරි ගියාපුවම ෆොටෝස් ගන්නවනේ. ඔයාගේ ෆොටෝ වලට අමතරව ගිය තැන ඒ ස්වභාවික දේවල් කියන්නේ වටිනාකමක් තියෙන තැන් වල ෆොටෝ ගන්නවනේ. දැන් මේකේ ඔයා හිතන්න එපා ඔයාගේ ගැලරියේ තියෙන හැම එකම මේක අස්සට දැම්ම කියලා කවදාවත් සෙල් වෙන්නේ නැහැ. ඒක තව කෙනෙක් ගන්න තරම් වටින දෙයක් වෙන්න ඕනේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ඉස්සරහට එහෙම මම දාලා තියෙන ෆොටෝස් මේ. ඉතින් මේ තියෙන මගේ සකස්ටොක් කන්ට්‍රිබියුටර් account එකේ ඩෑෂ්බෝඩ් එක. මගේ ඉමේජ් තියෙන්නේ 54යි. එතකොට ඒ වුණාට 54ක් තිබිලත් ඉමේජ් 9ක් ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා. මට ඩොලර් 2.45ක් මේ වෙද්දි හම්බෙලා තියෙනවා. මේක අර මං කිව්වා වගේ අද පටන් අරන් හෙට අනිද්දා වෙද්දි එහෙම සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි එකකට ඉමේජ් 1000ක් 2000ක් වගේ දාලා අප්ලෝඩ් කරගත්තොත් සාමාන්‍යයෙන් මාසෙකට පොඩි ගාණක් ඔයාගේ බැංකු account එකට ඔටෝම එන විදිහට මේක සෙට් අප් කරගන්න පුළුවන්. මගේ මම ඔයාලට පෙන්නන්නම් මගේ ඩවුන්ලෝඩ් කරන්නේ මොනවද ඉමේජ් කියලා. මේ තියෙන මගේ ඉමේජ් 54 මේ තියෙන පළවෙනි එක තියෙන නුවරඑළියේ ගියපු වෙලාවක ගත්ත ඉමේජ් ටිකක් මේ සීගිරියේ. ඊට පස්සේ මේ තියෙන සෙම්බුවත්ත. ඊට පස්සේ මේ ඩවුන්ලෝඩ් 3ක් ගිහිල්ලා තියෙනවා. ඩොලර් 740ක් හම්බෙලා තියෙනවා. මේ රෙස්ටරන්ට් සේරැල්ල. ඉතින් මේවා කට්ටිය ඔය ප්‍රොජෙක්ට් කරනකොට ඒක රිසර්ච් කරනකොට අවශ්‍ය වෙන ෆොටෝ කියලා අපිට හිතන්න පුළුවන්. මේ තියෙන්නේ මේක ඩවුන්ලෝඩ් ගිහිල්ලා නැහැ. ඒ වුණාට මේක ඔයාලා නැති කටියාව වැව වතුර පිරිච්ච කාලෙක. ඉතින් ඒ වගේ ඔයාගේ ෆෝන් එකේ ඔයා ගිහිල්ලා වටිනාකමක් තියෙන ෆොටෝ ගහගත්තාම ඒවා එහෙම එක දවසක් තියාගෙන ඉඳලා ඩිලීට් කරලා දාන්න එපා. ඒ ෆොටෝස් ටික සකස්ටොක් account එකට අප්ලෝඩ් කරලා ඩිලීට් කරලා දාන්න. එතකොට ඔයාගේ මේ ෆොටෝ ටික කොච්චර කාලයක් තිබ්බත් මේ platform එක තියෙන තාක්කල් මේ වෙබ්සයිට් එක ඇතුලේ මේ ෆොටෝ එක තියෙනවා. එතකොට කාට හරි වමනාවක් වෙලා ඒක ඩවුන්ලෝඩ් කරගත්තොත් ඔයාලට පොඩි ගාණක් හම්බෙනවා. මේ සෙම්බුවත් මේ ෆොටෝ එකට 7ක් හම්බෙලා 10ක් හම්බෙලා තියෙනවා. ඒකත් එකක් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. බලන්න එතකොට මේ අද 2026 8 වෙනි මාසේ මම කතා කරන්නේ මේක මම දාලා තියෙන්නේ 2023 අගෝස්තු 29. එතකොට අවුරුදු 3කට කලින් දාපු ෆොටෝ එකක්. ඉතින් ඒ වගේ ඉතින් ඔයාලා නිකන් ෆොටෝ ගන්න ලස්සන ෆොටෝ නිකන් ඩිලීට් කරලා දාන්න එපා. ඉතින් මේකට අප්ලෝඩ් කරන්න. ඒක පුරුද්දක් විදිහට කරන්න. ඉතින් ඔයාලට කවදා හරි දවසක වටිනාකමක් එකතු වෙයි. ඉතින් ඔයාලා account එක හදාගන්න දන්නේ නැත්නම් යකින් කමෙන්ට් එකක් දාන්න මම ඒකත් කියලා දෙන්නම් හදන විදිය. ඉතින් මට ඕක තමයි ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕන උනේ. ඉතින් බලන්න ඔයාගේ ගැලරියේ තියෙනවද තව කෙනෙකුට මොකක් හරි එකක් ප්‍රොජෙක්ට් එකක් හරි රිසර්ච් එකක් හරි මොකක් හරි කරනකොට වැදගත් වෙයි කියලා හිතෙන ඒ වගේ දේවල් බලලා මේ වගේ අප්ලෝඩ් කරන්න. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.